තථාගතයන් වහන්සේ අපිට දේශනා කරනවා කරන්න මෙපා කියලා රස්සා 5ක් දේශනා කරනවානේ. කරන්න මෙපා කියලා. ඔය උන්වහන්සේ දේශනා කරනවා මේ ස්වදේශිකයන්ට විදේශීය භෝග පත්තියන් වෙන්නෙත් නෑ කියලා. ඕක කරුණු දෙකක්. අපි ඒ කරන්න එපා කියපු රස්සා 5න් එකක් තමයි වසවිස වෙළඳාම සහ පරිහරණය. ඔබතුමා මතක කරපු කාරණේ ඉස්සරහම නොවෙන්නත් දැන් මෙහෙම වෙන්නත් හේතුව. උන්වහන්සේ දේශනා කරා වසවිස වෙළඳාම සහ පරිහරණය කරන්න මෙපා කියලා. මට මතක විදිහට 1984 තමයි ලංකාවේ පළවෙනි වකුගඩු රෝගියා මැදවච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් හම්බෙන්නේ. ඒ වෙනකන් ඔය රජරට කියලා කියන්නේ බොහොම ශක්ති සම්පන්න මිනිස්සු හිටපු පැත්තක්. ඇයි තථාගතයන් වහන්සේ මිනිස්සුන්ට දේශනා කරේ වසවිස වෙළඳාමයි පරිහරණය කරන්න එපා කියලා? මිනිස්සුන්ට මේවා පත්‍යයන් වෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ වෙනවා හැම පැත්තෙම. කායිකවත් ලෙඩ වෙනවා, මානසිකවත් ලෙඩ වෙනවා. මිනිස්සුන්ගේ ස්නායු පද්ධතිය අක්‍රිය වෙනවා. මිනිස්සුන්ගේ සාර ධර්ම පිරිහෙනවා. ඉස්සර ඔබතුමා සඳහන් කරපු අපේ සමාජයේ ලංකාවේ පළවෙනි අධ්‍යාපන මධ්‍යස්ථානය කාලපාසාද පිරිවෙන. එහෙමනේ. දේවානම්පියතිස්ස රජු කාලපාසාද පිරිවෙන. ඒ තුලින් ගොඩ නැගිච්ච මේ බෞද්ධ සමාජ ක්‍රමය තුල තිබ්බ මේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් තිබ්බ හොඳ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් තිබ්බ. ඒ බෞද්ධ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවෙච්ච විශ්මිත නිර්මාණ තමයි රුවන්වැලි සෑය හැදුවේ මේ සිරිබද්දන. රුවන්වැලි සෑය ඉංජිනේරුවා සිරිබද්දන. සිරිබද්දන ඉගෙන ගත්තේ කොහෙන්ද? එතකොට මොරටු විශ්වවිද්‍යාලෙ තිබ්බේ නැහැ. සිරිබද්දන ඉගෙන ගත්තේ පන්සලෙන් පිරිවෙනෙන්. අනේක හැදුනේ බෞද්ධ සමාජ ක්‍රමයක් එක්ක බෞද්ධ ඉගැන්වීමත් එක්ක. ඊට පස්සේ අදටත් යෝදෑලේ බැස්ම හොයා ගන්න බෑනේ. එච්චර වාරි තාක්ෂණයක් තියෙන ඉංජිනේරු හැදුනේ කොහොමද? මේ බෞද්ධ අධ්‍යාපනයේ මේ අපේ පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ. ඒ කාලේ මිනිස්සු හරියට විශ්වාස කරා ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ඉස්සර අපේ ගම්වල අම්මලා තාත්තලා පින්නතුනේ වක්කඩෙන් වතුර බිව්වනේ. ඇලෙන් දොලෙන් වතුර ටික බිව්වනේ. මිනිස්සුන්ට මේ ස්වදේශිකයන්ට ස්වදේශීය දේවල් පත්තියන් වුණා හොඳට. හොඳට පත්තියන් වුණා. ඉස්සර වෛද්‍ය ක්‍රමය බල්ලෙක් කෑවත් අපේ ගංගෙවල් වල මුරුංග ටිකක් තලලා තිබ්බේ. ඒක එතනම ඉවරයි. අද එහෙම කරන්න බෑ. අන්න තථාගත දේශනාවට පිටින් යන්න පටන් ගත්ත දා ඉඳන් මිනිස්සු කායිකවත් මානසිකවත් විවිධ විපර්යාසයන් වලට ලක් වුණා. විවිධ විපර්යාසයන් වලට ලක් වුණා. මේක නැවත ආපහු අපිට හරවන්න පුළුවන්. ආපහු හරවන්න පුළුවන්. එකම දේ තමයි සුණාත ධාරේත චරාත ධම්මේ. මිනිස්සු අහන්න ඕනේ. මිනිස්සු ධාරණය කරගන්න ඕනේ. ඒ විතරක් මදි. මිනිස්සු ඒ විදිහට හැසිරෙන්න ඕනේ. ඒ තුලින් පමණයි මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයට අර්ථයක් අරගෙන දෙන්න පුළුවන්. අරිය පරිශන සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරපු අනාර්ය පාර්යේෂණේ වැදගත් එක කරුණක් තමයි අපි මෙතෙක් වෙලා පැහැදිලි කරන්නට යෙදුනේ සාකච්ඡා කරන්නට යෙදුනේ මිනිස්සු මේ දැන මේවා නැවත කරනවා. මිනිස්සු මේවා දැන පල්ලහැට වැටෙනවා. ජරා ධර්මය. මිනිස්සු හොඳටම දන්නවා පින්නතුනේ අපි ලෙඩ වෙනවා කියලා. මිනිස්සු හොඳටම දන්නවා. දැන් මිනිස්සු හොඳටම දන්නවා අපි ව්‍යාධියටපත් වෙනවා කියලා. ඕන තරම් අපේ පින්නතුන් දැකලා තියෙනවා අර බට ගහලා ඉන්න රෝගී. අපි පිරිත් කියන්ට යනකොට මේ බොහොම සංවේදී කාරණා මේවා. අර පිරිත් කියනකොට පිරිත් පැන් ජොග්ගුවක් තියෙනවනේ. සමහර ලෙඩ්ඩු ඉන්නවා පිරිත් පැන් ජොග්ගුව පෙන්නලා කියනවා පින්නතුනේ ඒක කටට වක් කරන්නලු. ඇයි පිපාසාව? ඒක අපි දකිනවනේ ජරාවට පත් වෙනවා ව්‍යාධියට පත් වෙනවා කියලා අපි දකිනවා. හැබැයි කිසිම කෙනෙක් ඒකට සූදානම් වෙන්නේ නැහැ. තව කල් තියනවා කියලා හිතනවා. තව කල් තියනවා. මිනිස්සු වෙනස් වෙනවට වඩා පුරුදු වෙලා තියෙන්නේ හුරු වෙන්න. වෙනස් වෙනවට වඩා මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ හුරු වෙන්න. මිනිස්සු පණ අදිනකොට කියනවා බොහෝ රෝගී දැන් ඉතින් කතා බහක් නැහැ. හුස්ම වැටෙනවා විතරයි කියලා. නෑ හොඳට විඥාන ධාතුව වැඩ. හොඳට වැඩ. බඩගිනියනවා. තිබහ එනවා. මිනිස්සු තේරුම් ගන්න ඕන මේ බණ කියන මටත් පොදුයි. බණ අහන ඇත්තන්ටත් පොදුයි.
මොකක්ද? අපිට කවදා හරි බඩගින්නේ මැරෙන්න වෙනවා. අපිට කවදා හරි සා පිපාසාවෙන් මැරෙන්න වෙනවා. කවදා හරි නොයෙක් කායික නොයෙක් මානසික වේදනා විඳිමින් විඳගෙන අවසානයේ මරණ මංචකයේ ලොවයි මෙලොවයි දෝලණය වෙන තැනටපත් වෙන්න සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා මිනිස්සු මුලින් හිතන්න ඕනේ. අදාද ඒ මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. මේ මරණය කියන එක පින්නතුනේ මං බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන්. බණ අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. මේ කාරණේ මිනිස්සු මුලින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේකට නේද අපි අනුන් එක්ක වාද විවාද කරන්නේ. මේ ටිකට නේද අපි අනුන්ට වෛර කරන්නේ. මේ ටිකට නේද අපි අනුන්ට දෙස් දෙවොල් තියන්නේ. මේ බොහොම පුංචි කාලයට නේද අපි අනුන් එක ගැටෙන්නේ. අනුන් තරහ කරගන්නේ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය තුලින් අපි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ කරුණු ටික අවබෝධ කරගන්න පුළුවන් නම් මේ පුංචි කාලය ඇතුළතදී අර්ථවත් මනුස්ස ජීවිතයක් ගෙවලා මිනිසුන්ට පුළුවන් තෘප්තියෙන් මේක අතහැරලා දාලා හැපැත්තට යන්න. මම මෙහෙම දේශනා කරන එකේ අවසාන අවස්ථාව තමයි පින්නතුනේ මරණ මංචකයේ එළවයි මෙලවයි දොහලණය වෙනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ මේ චිත්තක්ෂණයක් ඇතුළත මරණ භය මිනිස්සුන්ට ඇති වෙනවා කියලා. බොහොම පුංචි කාලයක් ඇතුළත. ඒ මරණ භය ඒක කොහොමද අපි වැළඳගන්නේ? ඒක කොහොමද අපි දරාගන්නේ? මිනිස්සු ඕන තරම් කියනවා මේ ඉන්නකොට මැරෙන ටිකටනේ. ඒක බොහොම සැහැල්ලුවෙන් කියනවා. ඒ වුණාට පෙන්නතුනේ මේ මරණය කියන එක එච්චර සැහැල්ලුවෙන් වැළඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපේ පින්නතුන්ට අපි හොඳටම දන්නවා ගෙදරින් ගිහිල්ලා ඔය කියන්නේ නිදි පොළ මාරුනහම නිින්ද යන්නේ නැහැ කියලා. නේ මගේ කාමරේ, මගේ ඇඳ, මගේ ඇඳුම. එතකොට ඒ ටික නැතුව එක දවසක් ජීවත් වෙන්න බැරි අපි මැරෙනවා කියලා මතක් වුණාම දරුවෝ ටික දාලා යනවා කියලා අම්මා තාත්තා නැති වෙනවා කියලා මතක් වුණාම ඒ විතරක් නෙමෙයි දැන් එහා පැත්ත පේනවනේ. එහා පැත්ත පේනවනේ. ධම්මික උපාසක මහත්තයාට හාමුදුරුවෝ ටික එක්කහුවෙලා පිරිත් ටික කියනකොට ධම්මික උපාසකට එහා පැත්ත පෙනුණා. පෙනිච්ච නිසා ධම්මික උපාසක බොහොම සතුටින් මේ ලෝකය ඇතැරලා දාලා යන්න ගියා. දිව්‍ය ලෝකවලින් විමාන වලින් ඇවිල්ලා ධම්මික උපාසකට කතා කරා. ඒ මොකද ධම්මික උපාසක ගති ලක්ෂණ වලින් ප්‍රතිමන්ඩිතව ජීවත් වෙච්ච හින්දා. ඒකෙම අනිත් පැත්ත තමයි එහෙම නොවුනොත් අපිට එහා පැත්තේ පේන්නේ කළු චිත්‍රයක්. අපිට එහා පැත්තේ පේන්නේ හරි වේදනාකාරී ආත්මයක්. එතකොට වේදනාකාරී ආත්මේ වැළඳ ගන්න මේක හරි අපි පහසුවෙන් අතාරින්නේ. එතකොට තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ අත්තාහි අත්තනෝ නැති. තමන්ට තමන්වත් නැති කල අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. කරපුවා සිහිපත් කර කර විඳවනවා මිසක් කල් පින්නතුනේ ඒක හරි අප්‍රසන්න වේදනාවක්. මරණ මංචකයේ ලොවයි මෙලොවයි දොහලණය වෙනකොට තනියම විඳවනවා කියලා කියන්නේ ඒක හරි අප්‍රසන්න වේදනාවක්. ඒකට මුලින් සූදානම් වෙන්න තමයි මරණානුස්සතිය දේශනා කරේ. මරණානුස්සති කමඨහන බොහොම වැදගත්. අරිය පරේෂණ පුරාවටම තථාගතයන් වහන්සේ දේශනා කරේ අනාර්ය පරේෂණයෙන් පස්සේ කොහොමද මේ ඉපදෙන එකට අපි සූදානම් වෙන්නේ? කොහොමද ජරාවට පත් වෙන එකට අපි සූදානම් වෙන්නේ? පින්නතුනේ ඒකට යොදා ගන්න ඕන අඩිතාලම තමයි අර කටවහරට කියනවා නේද? කිරිබොන කාලේ බත් කන්න සූදානම් වෙන්න එපා කියලා. කිරිබොන කාලේ බත් කන්න සූදානම් වෙන්න එපා. මේක බොහොම මේ අනුපිළිවෙලට යන්න ඕන ගමනක්. අපේ පවතින සමාජ ක්‍රමයක් එක්ක මේක අපි ගෙදරින් පටන් ගමු. මේක ගෙදරින් පටන් ගමු. කවදාවත් දරුවෙකුටවත් මේ නම කියලා කතා කරන්න එපා පින්නතුනේ. කතා කරන්න කටපුරා මගේ දුවේ මගේ පුතේ කියලා. මේක මේ ආදරයත් එක්ක කරන්න ඕනේ ගනුදෙනුව. ආදරයත් එක්ක කරන්න ඕනේ. ඉස්සර අම්මා අප්පච්චි එහෙම කතා කළෙත් නැහැනේ අපේ හැමදෙරුනේ නේ. ඉස්සර මගේ පුතේ මගේ දුවේ තව විශේෂණ පද දාලා ඒ ළඟට කතා කළා. දැන් වෙනස් වෙලා. සමාජ ක්‍රමයක් එක්ක මේ අලුත් પરම්පරාවට ආමන්ත්‍රණය කරන්න ඕන විදිය හරි වෙනස්. මේ අලුත් પરම්පරාව ඒව වැළඳ ගන්න විදිහත් හරි වෙනස්. බොහොම සංවේදී දායක සිද්ධිය අපිට නිරන්තරයෙන් ඇහෙනවා. ඉස්සර ගුරුවරු දඬුවම් කරපු විදිය.
ඉස්සර අම්මා තාත්තා දඬුවම් කරපු විදිහ අද ඕන තරම් ඔබතුමාලගේ නාලිකාවල ප්‍රවෘත්තිවලට කියනවනේ ජංගම දුරකථනය පාවිච්චි කරන්න එපා කිව්වා කියලා දරුවා බෙල්ල වල දාගන්නවා. ඒ දරුවන්ට ඉස්සර විදිහට ආමන්ත්‍රණය කරොත් එහෙම ඒක ලොකු ඛේදවාචකකින් තමයි ඉවර වෙන්නේ. මේ අලුත් පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න ඕන විදිහක් තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඒ විදිහ තමයි ආදරය විතරයි. දරුවෝ පුදුම විදිහට ආදරය වෙනවා. ඒ නිසා අපේ අම්මලා තාත්තලා මේක ගෙදරින් පටන් ගන්න. තථාගතයන් වහන්සේට මම මූලිකව සිහිපත් කරනවා. පැන් ටික පූජා කරන එකේ ඉඳන් දරුවෝ සම්බන්ධ කරගන්න. ඊට පස්සේ දාන ටික පූජා කරන්න දරුවෝ සම්බන්ධ කරගන්න. අම්මයි තාත්තයි දරුවෝ ටිකයි හැන්දෑවි ගෙදර එකට බුදුන් වඳින්න. වෙන කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔය ටික ගෙදර කරමුකෝ.